දැන් මේ මොහොතේ ඔයාගේ ජීවිතේ ඉන්න ලොකුම සතුරා කවුද කියලා මම කියන්නම්. ඒ වෙන කෙනෙක් නෙවෙයි. ඔයාගේම මනස. අද අපි කතා කරන්න යන්නේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් ඊටාම බලවත් දෙයක් ගැන. ඒ තමයි මනස. බුදුදහම කියන විදිහට මේ ලෝකේ තියෙන ලොකුම සටන තියෙන්නේ පිටත ලෝකෙත් එක්ක නෙවෙයි. අපේ ඇතුලේ තියෙන මනසත් එක්ක. මිනිස්සෙක් ජීවිතේ පරාජය වෙන්නේ දුප්පත්කම නිසා නෙවෙයි. අවස්ථා නැතිකම නිසාත් නෙවෙයි. එයාගේ මනස එයාව පාලනය කරන නිසා. පොඩ්ඩක් බලන්න. කෙනෙක්ට හැමදේම තිබ්බත් මනස දුර්වලයි නම් එයා හැමදාම බය වෙයි. හැමදේම සැක කරයි. හැමදාම හිතයි මට මුකුත් බෑ කියලා. හැබැයි කෙනෙක්ට කිසිම දෙයක් නැති වුණත් එයාගේ මනස ශක්තිමත් නම් ඒ මිනිස්සයා දවසක නැගිටිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මපදයක් තමයි මනෝපුබ්බංගමා ධම්මා. ඒකෙන් කියන්නේ හැම දෙයකටම මුල මනස කියන එක. ඔයා අද ඉන්න තැන ඔයාගේ ජීවිතේ ගොඩක් දේවල් ඔයා කලින් හිතපු දේවල් වල ප්‍රතිඵල. මේ හැම දෙයකටම මුල් වෙන්නේ ඔයාගේ මනස. හැමදාම කෝපයෙන් හිටියොත් ජීවිතේ විනාශ වෙනවා. හැමදාම ඊර්ෂ්‍යාවෙන් හිටියොත් හිත කවදාවත් නිදහස් වෙන්නේ නැහැ. හැමදාම බයෙන් හිටියොත් ඔයාට ජීවිතේ ඉස්සරහට යන්න බෑ. ඒ නිසා බුදුදහම අපිට උගන්වන්නේ පිටත ලෝකේ වෙනස් කරන්න කලින් අපේ මනස පාලනය කරන්න කියලා. පොඩ්ඩක් හිතන්න. ගඟක් ගලාගෙන යනවා වගේම තමයි මනසත්. ඒක නවත්තන්න අමාරුයි. එක මොහොතක සතුටින් ඉන්නවා. තවත් මොහොතක දුකෙන් වැටෙනවා. ඒත් මේ මනස පාලනය කරන්න පුළුවන් කෙනා ජීවිතේ ඕනම ප්‍රශ්නයක් දිනනවා. ඔයාගේ ලොකුම හතුරා වෙන කිසිම කෙනෙක් නෙවෙයි. ඔයාගේ පාලනයක් නැති මනස. අපි ගොඩක් වෙලාවට දුක් වෙන්නේ ඇත්ත ප්‍රශ්න නිසා නෙවෙයි. අපි හිතන විදිය නිසා. කෙනෙක් අපිට වචනයක් කියනවා. ඒ වචනය විනාඩි 5කින් ඉවරයි. හැබැයි අපේ මනස ඒක දවස් ගාණක් අල්ලගෙන ඉන්නවා. ඒක තමයි බුදුදහම කියන ඇලීම. ගොඩක් වෙලාවට දුක ඇති වෙන්නේ සිද්ධිය නිසා නෙමෙයි. අපි ඒකට ඇලෙන නිසා. ඒ නිසා ජීවිතේ නිදහස් වෙන්න ඕන නම් මනස පුහුණු කරන්න ඕන. මනස පුහුණු කරන එකත් ජිම් යනවා වගේ. එක දවසකින් ශක්තිමත් කරන්න බෑ. හැමදාම ටික ටික ප්‍රැක්ටිස් කරන්න ඕන. උදේ නැගිටිනකොට හොඳ දෙයක් හිතන්න. කෝපය එනකොට ටිකක් නිශ්ශබ්ද වෙන්න. ඊර්ෂ්‍යාවක් එනකොට Tamanගේ ජීවිතය ගැන හිතන්න. බය එනකොට Tamanටම කියන්න මේකත් දැන් තව ටිකෙන් ගෙවිලා යනවා කියලා. බුදුදහම කියලා තියෙන්නේ ජීවිතයේ සම්පූර්ණයෙන්ම ප්‍රශ්න නැති තැනක් කියලා නෙවෙයි. ප්‍රශ්න අතරේ වුණත් ශක්තිමත්ව ඉන්න පුළුවන් මනස හදාගන්න ක්‍රමයක්. පොඩ්ඩක් බලන්න. බාහිර ලෝකෙ හැමදේම වෙනස් වෙනවා. සල්ලි වෙනස් වෙනවා, මිනිස්සු වෙනස් වෙනවා, සම්බන්ධතා වෙනස් වෙනවා. ඒත් Tamanගේ මනස වෙනස් කරගන්න උත්සාහ කරන්නේ නැහැ. හැබැයි Tamanගේ මනස පාලනය කරගන්න පුළුවන් කෙනා කවදාවත් සම්පූර්ණයෙන්ම කඩා වැටෙන්නේ නැහැ. ජීවිතේ දිනන්න ඕන නම් කරන්න ඕන පළවෙනි දේ තමයි Tamanගේ හිත දිනන එක. Tamanගේ කෝපය පාලනය කරගන්න, බය නැති කරගන්න, අලසකම නැති කරලා දාන්න උත්සාහ කරන එක. මොකද ඔයා මනස පාලනය කරන්න පුරුදු වුණ දවසට ඔයා ජීවිතය දිනන ගමන ආරම්භ කරනවා. ඒ නිසා අද ඉඳන් එක දෙයක් මතක තියාගන්න. ජීවිතයේ ලොකුම ජයග්‍රහණය සල්ලි නෙවෙයි, ප්‍රසිද්ධිය නෙවෙයි. Tamanගේ මනස පාලනය කරගන්න පුළුවන් වෙන එක. Tamanගේ මනස පාලනය කරන්න පුළුවන් කියන්නේ ඔයාට බැහැ කියලා හිතන ගොඩක් දේවල් එච්චර අමාරු දෙයක් නෙවෙයි කියන එක ඔයාටම තේරෙනවා.